Hi everyone. ළමා හිංසනයට තිත පදනමට අවුරුදු 8ක් පිරෙන අද දවසේ අපි අලුත් වැඩක් පටන් ගන්න හැදුවා Children First podcast series එක. මේ දවස්වල මම එංගලන්තයේ King's College London විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් උපාධියක් හදාරනවා International Child Rights and Development කියලා. ඉතින් මම ඒකෙන් ඉගෙන ගන්න දේවල් ඔයගලන් එක්ක බෙදා හදා ගන්න තමයි අපි හිතුවේ ලංකාවේ දරුවා කියන ඒ පුරවැසියා සම්බන්ධව තියෙන මිත්‍යාවන් එක්ක අතරම අපේ දරුවා අවදානම වැඩිම ජන කොටසක් වටපත් වෙලා තිනවා. ඉතින් අපි හිතුවා ඒ දරුවොත් එක්කම මේ සංවාදය කරන්න ඕනේ කියලා. මේ සරල භාෂාවෙන් කරන සංවාදයෙන් අපි හිතනවා ඒගොල්ලන්ටත් යම්කිසි අදහසක් ගන්න පුළුවන් මේවි කියලා. මොකද අපි පුරුදු වෙලා තියෙන්නම දරුවා නැතුව ඒගොල්ලන් සම්බන්ධව කතා කරන්න. නමුත් කියමනක් තියෙනවා nothing about us without us කියලා. ඒ කියන්නේ මූලික පාර්ශවකරුවන් නැතුව කරන සංවාද, අදහස්, ප්ලෑන්, නීති රීති සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් බය වෙන්න එපා. දැන් මේ අහගෙන ඉන්න ඕගොල්ලෝ වැඩිහිටියන් එක්ක ඔයගලගේ දරුවන් ළඟපාත නැත්තම් කතා කරන්න. එන්න කියන්නේ. මේ සංවාදයට එකතු කරගන්න. මොකද දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ගේ අයිතිවාසිකම් මොනවද? ඔයගලන් කොහොමද ආරක්ෂා වෙන්න ඕනේ? ඔයගලන් පුරවැසියෙක් ලෙස ඔයගලගේ වගකීම් මොනවද? රටට ලෝකයට ඵලදායි මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්නේ කොහොමද කියන එක සහ ඒකට ඔයගලන්ගේ දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් ආදී කොහොමද අපි ඔයගලන්ට උදව් කරන්න ඕනේ කියන එක ගැන තමයි Children First podcast series එකෙන් අපි ඉගෙන ගන්න යන්නේ. ඉතින් මොනවද මේ ළමා අයිතිවාසිකම් කියන්නේ? බොහෝ විට වැඩිහිටියෝ නම් හිතනවා අනේ මේ විචූරණ ගෙනල්ලා අපේ ළමයින්ව නරක කරන්න එපා. අපිට දැන් මේගොල්ලන්ව පාලනය කරගන්නත් බැරි වෙනවා, හදා ගන්නත් බැරි වෙනවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම පොඩ්ඩක් හිතලා බලන්න. දරුවෙක්ට ගණිතය, ආර්ථික විද්‍යාව එහෙම උගන්වුවාම දැන් ඔය ලොකු බිස්නස් සීනා හිතුවොත් එහෙම අම්මෝ අපිට බිස්නස් එකක් කරගන්න වෙන්නේ මේ ළමයින්ට මේ දැනුම ලබා දුන්නාම කියලා. එහෙම නැත්නම් භාෂාව, ආගම වගේ දේවල් ඉගෙනුවාම විවිධ ආගමික පූජකවරුන් එහෙම හිතුවොත් එහෙම අපේ මේ ආගමට මේක බාධාවක් වෙනවා, අපේ පූජනීය ස්ථානයන් අත්පත් කරගන්නවා කියලා මේ භාෂාව, ආගම එහෙම උගන්වන්න එපා කියලා. එහෙම දෙයක් නෑ ඇත්තට. යම්කිසි පුද්ගලයෙක්ව බලාත්මක කරපුවාම ඒ කෙනාට හරි දේ වැරදි දේ හරියාකාරව කියලා දුන්නාම ඒ කෙනා දැනගන්නවා තමන් ඉන්න ඕනේ විදිය කොහොමද, තමන් අනික් අයව ආරක්ෂා කරගන්න ඕනේ කොහොමද, තමන් ගෝලීය පුරවැසියෙක් ලෙස රටේ ලෝකේ ඉන්නේ කොහොමද කියන එක සමාජයට ඵලදායී විදියට. ඉතින් ඔය දෙමව්පියෝගේ මිත්‍යාව මේක බටහිර මතයක්, මේ නිසා අපේ ළමයි නාස්ති වෙනවා කියන එක අපි මග හැරලා අපි විවෘතව කතා කරමු. ඉතින් පළවෙනි මිත්‍යාව තමයි මේ දරුවා අයිති කාටද කියන එක. හුඟක් අය කියනවා දරුවා අයිති වෙන්නේ දෙමව්පියන්ට. එහෙම නැත්නම් දරුවා අයිති වෙන්නේ රජයට කියලා. නැහැ. දුවේ පුතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශය. ඒක ඇත්තටම ප්‍රකාශයටපත් උනේ ශ්‍රී ලංකාව නිදහස ලැබපු අවුරුද්දේ 1948. ඒකේ පළවෙනි වගන්තියේම කියලා තියෙනවා සෑම මිනිසෙක්ම ඉපදෙන්නේ every human being is born free and equal. සෑම මිනිසෙක්ම ඉපදෙන්නේ නිදහස්ව සමානව කියලා. එතකොට මේ දරුවා කියන කෙනා කාටවත් අයිති වෙන්නේ නැහැ. හැබැයි ඒ දරුවාගේ මුල් බාරකාරත්වය ඇත්තේ දෙමව්පියන්ට, අවසන් බාරකාරත්වය ඇත්තේ රාජ්‍යයට. බාරකාරත්වය කියලා කියන්නේ ඒ දරුවාව ආරක්ෂාවෙන් බලා හදා ගැනීමේ වගකීම තියෙන්නේ මුලින්ම දෙමව්පියන්ට, ඊළඟට රාජ්‍යයට. රාජ්‍ය කියන්නේ කවුද? රාජ්‍ය කියලා කියන්නේ අපි විටින් විට පත් කර ගන්නා රජය, එහෙම නැත්නම් ආණ්ඩුව, අධිකරණය, විශේෂයෙන්ම රාජ්‍ය ආයතන, පොලිසිය, ළමා ආරක්ෂණ සේවාවන්, පරිවාස දෙපාර්තමේන්තුව, එහෙම නැත්නම් අපේ අධ්‍යාපනය වගේ ආයතන සහ අවසාන වශයෙන් ලොකු බාරකාරත්වයක් තියෙනවා සමාජයට, අපි හැමෝටම. මොකද දරුවෙක් ආරක්ෂා කරන්න සාමූහික සමාජ වගකීමක් තියෙන්නේ සමාජයට. ඉතින් මොනවද මේ ළමා අයිතිවාසිකම් කියන්නේ? කොහෙන්ද මේවා හොයාගෙන තියෙන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසාම ඒ වගේම තවත් රටවල් තියෙන ලෝකේ.
රටවල් 196ක් එකතු වෙලා සම්මුතියක් අත්සන් කරා. ඒක තමයි එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තිය නැත්නම් සම්මුතිය. United Nations Convention on the Rights of the Child. මේ තියෙන ඒක. මෙම ලස්සනට දරුවන්ට තේරෙන විදිහට මේ පත්‍රිකාව අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. පල්ලෙහා අපේ කමෙන්ට්ස් දාලා ඇති. ඒ වගේම මේකේ සිංහල සහ දෙමළ පරිවර්තනයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ්සයිට් එකේ තියෙනවා. ගිහලා බලන්න. මේකේ අයිතිවාසිකම් 50කට වඩා තියෙනවා. මේ අයිතිවාසිකම් කියලා කියන්නේ මොනවද? ඕනෑම කෙනෙකුට නිදහස්ව ආරක්ෂිතව තමන්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය කරන ඕනෑ එපාකම් තමයි අයිතිවාසිකම් කියලා කියන්නේ. ඒකට දරුවන්ට විශේෂ අයිතිවාසිකම් තියෙනවා. ඒ වගේම ඒවා වැඩිහිටියන්ටත් ගලාගෙන යනවා. තමන් ලොකු වෙනකොට 50කට වඩා අයිතිවාසිකම් මේ පත්‍රිකාවේ කියලා තියෙනවා. අපි එකින් එකට මේ සාරාංශය යනකොට මේ සීරීස් එක යනකොට අපි ඉගෙන ගමු කොහොමද මේක ප්‍රායෝගිකව අපි දරුවන්ට එකතු කරගන්නේ, කොහොමද ලෝකයේ හොඳ පුරුදු අපි අපේ දරුවන්ට උගන්න ගන්නේ, කොහොමද ඒවා අපිට ආදර්ශමත් කරගන්නේ කියලා. ඉතින් මේ අයිතිවාසිකම් එක්ක දුවල පුතාලට දෙන හෝම්වර්ක් එක තමයි අද පුළුවන් නම් ගිහලා බලන්න එකේ වැඩිහිටියන්ට නැති ඕගොල්ලන්ට විතරක් තියෙන අයිතිවාසිකම් කීපයක් තියෙනවා. බලන්න හපන්නු නම් ඒවා හොයාගන්න පුළුවන්ද කියලා. ඒ වගේම මම වැඩිහිටියන්ටත් මේක චැලෙන්ජ් එකක් කරනවා. පුළුවන් නම් දරුවොත් එක්ක එකතු වෙලා බලන්න. සාමාන්‍යයෙන් අපි කියනවා adults only කියලා. නමුත් children only අයිතිවාසිකම් මොනවද කියලා. ඒත් එක්කම තව මිත්‍යාවන් කීපයකට අපි බලමු. හුඟක් අය කියනවා ළමා අපචාර කියන වචනේ. චාරචර්යා කියලා කියන්නේ හැසිරීම. ළමා අපචාර කියන්නේ දරුවාගේ වැරදි හැසිරීම. අපි හිතමු හොරකම් කරන එකක්, එහෙම නැත්නම් මත්පැන් බොන එකක්, ඒ වගේ දෙයක්. අන්න ඒකට තමයි ළමා අපචාර කියලා කියන්නේ. child abuse කියලා කියන්නේ ළමයාට එදිරිව කරන වැරදි ක්‍රියා. ඒ නිසා අපි ගොඩක් විට කතා කරන්නේ ළමා අපයෝජන සම්බන්ධව මේ දෙක පටලවා ගන්න එපා. අවසන් වශයෙන් අපේ නීති රීතිවල තියෙන golden principle 50 ගානකින් තියෙන මූලික ප්‍රතිපත්තිය තමයි තුන්වෙනි වගන්තිය. ඒ තමයි දරුවාගේ යහපත කියන එක. ඒ දරුවාගේ යහපත in the best interest of the child එක කියන ඒ වගන්තියත් එක්ක අපේ කතා කරන භාෂාවේ අපි ළමා දූෂණය, කාන්තා දූෂණය කියන වචෙන් බැහැර වෙමු. මොකද දූෂණය කියලා කියන්නේ කිලිටි ජරා කියන අදහසක් නිසා ළමේ යම් කිසි අතවරයකට පත් වුණාම ශාරීරික, මානසික, ලිංගික වෙන්න පුළුවන්. ඒ අපයෝජනයකට ලක් වුණාම ඒක දූෂණයක් කියලා හැඟෙව්වම ඒ දරුවා කිලිටි කියලා Tamanගේ පවුලෙන්ම ඉස්සෙල්ලාම ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා අපි මේ සීරීස් එකෙන් ගෝලීය වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වචන පාවිච්චි කරන්නත් ඉගෙන ගමු. එහෙමනම් අපි ලබන සතියේත් හමු වෙමු. සෑම ඉරිදාම රාත්‍රී 8ට Children First තවත් හරවත් සංවාදයකට.